මම මගේ ජීවිත කාලේ සෑහෙන්න මහන්සි වෙලා තමයි මම මෙතන ආවේ. දැන් අපිට තර්ක කරන්න බලමු මගේ තාත්තා තියම් පසුබිම මට හදලා දුන්නා. ඔව් හදලා දුන්නා. තාත්තා මොන දේ මට දුන්නා. මම ඉගෙනගෙන නැත්තම් මම මහසම් මට මේ ටික රැකගෙන තව දියුණු කරගෙන මෙතෙන් එන්න කවදාවත් බැහැ. ඒකත් පැත්තක තියන්න. අපි හිතමු මං දියුණු කරලත් නැහැ මුකුත් කරලා නැහැ. හැබැයි තාත්තා මට දුන්න ලොකු දෙයක් හදලා සල්ලි කුට්ටියක් මට දුන්නා. මම මුකුත් කරන්නේ ඉගෙන ගන්නත් නෑ මම. ඒ ටික විතරක් තියාගෙන වේදම් කර කර ඉන්නේ. දැන් එතකොට කියන්න පුළුවන් මේක මොනව කරලාද? මුකුත් කරලා නෙමෙයි මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ. පෙර පිං විතරයි යෝ. එතකොට පෙර ආත්මේ පිං කරේ කවුද? මමනේ. එහෙනම් ඒත් මට ඒක තියෙන්න එපා. මං කියන්නේ පෙර පිං කියලා හරි. මිනිස්සෙක්ට දොස් කියන්න බෑ නේද? ඉතින් පෙර ආත්මේ ඔයා පිං කරලා නෑ. ඇයි ඔයා පිං කරේ නැද්ද කියාත්? ඒ මිනිස්සයා කරලා තියෙනවා. ඒ නිසා තියෙන මිනිස්සයාට අම්මෙන් ආවද තාත්තෙන් ආවද සීයෙන් ආවද එයා මහන්සියලා එතනට ගියා කොයි විදියෙන් හෝ එයාට තියෙනවා නම් එයා කරගත්තු දෙයක් මේ ආත්ම කළා නැත්නම් ගිය ආත්ම හරි කළා තමන්ට නැත්තම් තමන් ගිය ආත්ම කරලත් නැහැ මේ ආත්ම ගෙනාපු දේ අපි මෙහෙම කරේ තියාගෙන යන අතරේ මේ ආත්මෙත් කරනවනේ දේවල් එකතු කරනවනේ මේ දෙක එතකොට ඒකේ මේකේ කම්බිනේෂන් එකක් යන්නේ වියදම් කරනවා තව ටිකක් එකතු කරගන්න right එතකොට මේකයි බැලන්ස් කරගන්නත් පුළුවන්. මොක හරි ඒ කරගන්න දේ මේක නිසා කියලා මෙතනත් නොකරගත්තොත් ඊළඟ එකේ ඔයිටත් අඩිය එනවා. ඔව් අනිවාර්යයෙන් මේකේ තියෙන දුක බල අඬ ඉන්නවා. ඉතින් අඬන එක නෙමෙයි මං කියන්නේ අඬනවා අපිත් අඬන දවස් එනවා. මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා එහෙම හිතන සියලු දෙනා කවදා හරි ගොඩාක් පෝසත් වෙනවා. එදාට යාළුවෝ තේරෙනවා මේ සල්ලි තිබ්බා කියලා මේ ප්‍රශ්න නෑ කියන එක නෙවෙයි ඒ තරමට ප්‍රශ්න තියෙනවා. ඒක තේරෙන්න එතනට යන්න ඕනේ.